මීදු මස්සේ හැංගිච්ච සුන්දරත්වය හොයාගෙන අද අපි යන්නේ නුවරඑළියට. ලංකාවේ පළලින් වැඩිම දියඇල්ල විතරක් නෙමෙයි ලංකාවේ උසින් වැඩිම කඳු මුදුනටත් යනවා. ඒ විතරක් නෙවෙයි නුවරඑළිය දින ලස්සනම හොටෙල් එකකටත් යනවා. So keep watching. හයි කොහොමද? මං හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් අද මං ඔයාලව එක් කරගෙන යන්නේ නුවරඑළියට. පේනවනේ මයි මගේ කසින් සිස්ටර්යි ඩ්‍රයිවර් අංකල්ට එහා පැත්තේ ඉඳගෙන අංකල් එක පොඩි chat එකක් දාන ගමන් තමයි ඇත්තටම නුවරඑළිය ගියේ. ඒකත් මරු වයිබ් එක. මං ඔය ෆස්ට් ටයිම් තමයි බස් එක ඉස්සරහා වාඩි වෙලත් ගියේ. කතාවෙන් කතාව දැන් නම් නුවරඑළියට ලං කරලා තියෙන්නේ. මේ වෙලාව වෙනකොට නම් වෙදර් චේන්ජ් එක පරිසරයේ තිබුණු ඒ වෙනස් වීම හොඳටම දැනෙන්න ගත්තා. ඇත්තටම මේ වෙලාවේ මට දැනෙච්ච දෙයක් තමයි ලංකාව වගේ ලස්සන රටක ඉපදෙන්න අපි කොච්චරනම් වාසනාවන්තද කියලා. ඉස්සරහට මීටත් වඩා ගොඩක් ලස්සන සීනරිස් ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. නුවරඑළිය ටවුන් එකේ ඉඳලා වෝකින් ඩිස්ටන්ස් තිබුණු හොටෙල් එකක් තමයි බුක් කළේ. ඔයාලට දැන් පේන්නේ හොටෙල් එක. හයි අපි ඇවිල්ලා ඔන්න බ්‍රෙක්ෆාස්ට් එක එහෙම අරගෙන දැන් උදේ 8:50ට විතර ඇති. අපි දැන් අතර බෝඹුරු ඇල්ල යන්නේ. හැමෝම හරි මාසාවෙන් හිටියේ බෝඹුරු ඇල්ල යන්න. ඒක නිසා බෝඹුරු ඇල්ල යනවා. මම දැන් ඔයාලට පෙන්නන්න අපි ඉන්නේ මෙතන මේ පේන බ්ලූ මූන් හොටෙල් එකේ. එහෙනම් අපි බෝඹුරු ඇල්ලට ගිහිල්ලා බලමු. නුවරඑළිය කියලා කියන්නේ ටොප් ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකක් නිසා වෙන්න ඇති. එහි පික්මී එහෙම හොඳටම වැඩ කරනවා. ඉතින් එදා දවසේ අපිට බෝමුරු ඇල්ලට යන්න හම්බෙච්ච වෙහිකල් එකම අපි කතා කරගත්තා. එදා දවසට යන්න තියෙන ඔක්කොම ඩෙස්ටිනේෂන්ස් වලට යන්න. විශේෂයෙන්ම බෝමුරු ඇල්ල කියලා කියන්නේ නුවරඑළිය නගරේ ඉඳලා කිලෝමීටර් 19ක 20ක දුරින් තියෙන තැනක් නිසා ගොඩක් වෙලාවට යන වෙහිකල් එකේ ඩ්‍රයිවර් එක්ක වේටින් චාර්ජස් ගැනත් කතා බහ කරගෙන අප් ඇන්ඩ් ඩවුන් දෙකට මේ වෙහිකල් එක තියාගන්න පුළුවන්. මෙතන හොඳ වෙහිකල් ස්පේස් එකක් තියෙනවා. ඉතින් ඔයාලගේ වෙහිකල් එක පාක් කරලා මේ තියෙන පඩිපොළ දිගේ උඩට තමයි ඔයාලට මුලින්ම එන්න තියෙන්නේ. මේ වෙද්දිත් අපිට කිසිම අයිඩියා එකක් තිබුණ නැහැ ඇල්ල ගාවට යන්න කොච්චර දුරක් යන්න තියෙනවද මේ වගේ දේවල් ගැන. ඒ වුණාට ඇත්තටම වීඩියෝස් වල දකින්නවට වඩා ටික දුරක් යන්න තියෙනවා ඇල්ල ගාවට යන්න. ඒ දැකපු පඩිපලෙන් පස්සේ අපිට හම්බෙන්නේ මේ වගේ කඩපේලියක්. ඒ කඩපේලියෙන් පස්සේ හම්බෙන ටිකට් කවුන්ට් එකෙන් ඔයාලට ටිකට් එකක් ගන්න වෙනවා. හායි අපි දැන් බෝමුරු ඇල්ලට යන ගමන් ඉන්නේ ළමයි. හරිම ෂොක් මේ මෙතන බලාගෙන. උඩට ගිහින් බලමු කොච්චර ලස්සනද කියලා. ඔයාලට යන්න තියෙන පාර ටිකක් පටු පාරක්. ඉතින් ඒක නිසා පරිස්සමෙන් බිම බලාගෙන සිහියෙන් යන්න ඕනේ ගමනක් මේක. මේ කඩිය ගත්තම එන්නේ 50යි රට කඩු. ඉතින් යන අතර මගට මේ වගේ පොඩි පොඩි කඩවල් කීපයක්ම තියෙනවා. ලස්සනයි නේ. මෙන්න මෙතනින් යද්දි නම් ළමයි ඔයාලා සිහියෙන්ම යන්න. යද්දි මේ වගේ වැඩා වගේ වීඩියෝ කරගෙන ගියාට එද්දි මං ඔතනින් දඩබඩොස් ගාලා වැටුණා. හැබැයි වෙලාවට මම වැටුනේ වතුර තිබ්බ පැත්තට. Friends. හයි. ලේසි ටික තමයි දැන් මේ ඉවර කරගෙන යන්නේ. තව අමාරු ටික ඉස්සරහෙන් හම්බෙනවා කියලා මගින් හම්බෙච්ච කට්ටිය අපිට කිව්වා.
දැන් නම් ඇල්ලට ටිකක් ලං කරලා තියෙන්නේ. ඉතින් ඇල්ලට යන්න කලින් හම්බෙන අන්තිම කඩේ තමයි මේ තියෙන්නේ. අපි දැන් ඇල්ලට යන පාරේ මගක් දුර ඇවිල්ලා ඉන්නේ. මගකට යද්දී මේ තවත් ලස්සන තැනක් හම්බෙනවා. මම ඊට කලින් වීඩියෝස් වල මෙහෙම තැනක් දැකලා නැහැ. පෙන්නන්නම් ඔයාලට. දැන් නම් ඔන්න ඇල්ලට හොඳටම ළඟයි. ඔයාලා දැකලා ඇති බෝමුරු ඇල්ල ඉස්සරහා අර තියෙන තන බිස්ස තමයි ඔයාලා ඒ දැක්කේ. ඇත්තටම ඒ පැත්තෙන් එන්නත් වෙනම පාරක් තියෙනවා මම හිතන්නේ. හැබැයි අපි ගියපු පැත්තෙන් ගියොත් එහෙමනම් ඇල්ල මැද්දෙන් ගල් වලින් පැන තමයි මේ පැත්තට යන්න වෙන්නේ. මෙතනේ තිබ්බ ලස්සන දැක්කම අපිට මේ මග දිගට තිබුණු මහන්සිය ඇත්තටම නැති වෙලා ගියා. එතන ඉඳලා ලස්සන ෆොටෝස් වීඩියෝස් ගොඩාක් ගහගෙන අපි එහෙම්ම පල්ලෙහාට බහින්න පටන් ගත්තා. තන ඇල්ලෙන් පල්ලෙහාට බැස්ස ගමන් ඔයාලට මෙන්න මේ වගේ තැනක් එක්ක මේ නගිද්දිත් හම්බෙනවා. රොටි අනම්ම නංගන තැනක් සෙට් වෙනවා. එහෙම තැන් ඇත්තට ගොඩක් තියෙනවා. මේ මෙතන තමයි මම හිතන්නේ අන්තිමටම සෙට් වෙන තැන. ඔන්න ඊට පස්සේ අපිත් එතන නැවතිලා රොටි එහෙම කාලා ජූස් බීලා තමයි පල්ලෙහාට ආයෙම ආවේ. ඊට පස්සේ අපි හොටෙල් එකට එන ගමන් සීතම්මන් කෝවිල් එකට ගියා. මේ වෙලාවේ නම් අපි ගොඩාක් බඩගින්නේ හිටියේ. හැබැයි ඉතින් කොච්චර නුරෙලියාවත් අපි කවුරුත්ම සීතම්මන් කෝවිල් එකට ගිහිල්ලා තිබුණ නැති හින්දා අපි ඩිසයිඩ් කරා කෝවිල් එකත් වැඳගෙනම හොටෙල් එකට යනවා කියලා. කෝවිල් එක ඇතුළේ නම් කිසිම වීඩියෝ එකක් ෆොටෝ එකක් ගහන්න බෑ අපිට. ඉතින් ඒක නිසා කෝවිල් එක එළියේ වීඩියෝ ක්ලිප්ස් දෙකක් ගහගත්තා. මේ වෙද්දි නම් අපි හොඳටම බඩගින්නේ හිටපු හින්දා අපි නැවතිලා හිටපු හොටෙල් එකට ගිහිල්ලා ටක් ගාලා චේන්ජ් එකක් දාගෙන අපි ගෝල්ඩන් රිජ් එකට තමයි ඊළඟට ගියේ. මේ හොටෙල් එක නම් හරිම ලස්සනයි වගේම ඔයාලට ගොඩාක් ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා මේ හොටෙල් එක ඇතුලේ. ඒ වගේම මෙහි ෆුඩ්ස් වලට 10 out of 10 රේට් එකම දෙන්න පුළුවන්. ඒ වගේම හොටෙල් එකේ රූෆ් টොප් එකට තියෙන view එකත් හරිම ලස්සනයි. ඉතින් එදා හවස් වෙනකන් අපි මෙහි ටයිම් ස්පෙන්ඩ් කරා. Good morning guys. ඔන්න උදේ 6යි වෙලාව. අපි දැන් ඇහැරියා. ඇහැරලා කියන්නේ මම ඇහැරියා. සීතලයි. ඔන්න අද අපි
දවල්ට නෙමෙයි දැන් උදේ බ්‍රෙක්ෆාස්ට් එහෙම ගත්තට පස්සේ ඊට පස්සේ යන්න රෙඩි වෙනවා පිදුරු තලාගල. පිදුරු තලාගල ගිහිල්ලා ඇවිල්ලා ටයිම් තිබ්බොත් දාගත් අනිත් තැන් වලට යනවා. බලමු අද මොනවද ප්ලෑන්ස් කියලා. මේ හිතන තරම් ලොකු සීතලකුත් නැහැ. සීතල නැත්තේත් නැහැ. මරු. දැන් ඔයාලට පේන්නේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අම්මලා දෙන්නෙක්. දැන් අපි යන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හෙලබොචුන් එකට. අපි හිටිය හොටෙල් එකේ ඉඳලා නුවරඑළිය ටවුන් එකට වෝකින් ඩිස්ටන්ස් නිසා ඉතින් හරිම කන්වීනියන්ට්. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උනේ පිදුරු තලාගල. ඉතින් පිදුරු තලාගල යන්න ඔක්කොම අපිට arrange කරලා දුන්නේ අපි හිටපු හොටෙල් එකේ කට්ටියමයි. මෙතනට ආවට පස්සේ ඔයාගේ vehicle එකේ details ටික දීලා මෙතනින් ඔයාලා tickets ගන්න ඕනේ. ඉතින් කලින් ගත්ත tickets වගේම යන හැමෝගෙම details collect කරලා තමයි මෙතනින් check කරාට පස්සේ අපිට ඇතුළට යන්න දෙන්නේ. වාහනේ මේ ප්‍රදේශයෙන් ඇතුළට දැම්මට පස්සේ කිසිම හේතුවකටවත් අපිට වාහනෙන් බහින්න බෑ. ඉතින් ඒකට හේතුව තමයි කොටියෝ දිවියෝ වගේ කැලෑසත්තු ඉන්න නිසා. ඉතින් ඒක අපිට විශේෂයෙන්ම එතන එන්ට්‍රන්ස් එකේදීම දැනුවත් කිරීමක් කරනවා. ඉතින් උඩට යද්දී දිට්වලින් නාය කියපු ස්ථාන කීපයකුත් අපිට දැක බලා ගන්න පුළුවන් වුණා. කන්ද මුදුනට ළඟා වෙනකොට නම් මීදුමත් එක්ක ලොකු සීතලක් තිබුණේ. මෙතන තියෙන කාර් පාක් එකකින් වාහනේ පාක් කරලා ටික දුරක් උඩට ඇවිදගෙන යන්න ඕනේ. මේ තියෙන ලංකාවේ උසින්ම තියෙන පෝස්ට් බොක්ස් එක. ඉතින් කඳු මුදුනේ ටෙලිවිෂන් බ්‍රෝඩ්කාස්ටිං ටවර්ස් වගේම මිලිටරි රේඩාර් ඉන්ස්ටලේෂන්ස් උත් තියෙනවා. ගොඩක් මම බලපු වීඩියෝස් වල නම් පීක්ම පොයින්ට් එක කියලා පෙන්නන්නේ මේ දිශාවන් 4 මාක් කරපු පොයින්ට් එක. ඉතින් මේ කඳ මුදුනේ මේ හරිය හරිම ලස්සන පන්සලක් තියෙනවා. අපිත් එක්ක ගියපු අයියා කිව්ව විදිහට නම් මේ පන්සලේ මම ඊළඟට ඔයාලට පෙන්නන මෙන්න මේ ස්ථානයේ තමයි ලංකාවේ උසම පොයින්ට් එක කියලා කිව්වේ. මිහිදුම නැති ක්ලියර් දවස්වලට මෙතන ඉඳලා ශ්‍රීපාද ස්ථානයේ වගේම මුහුදත් බලා ගන්න පුළුවන් කියලා අපිත් එක්ක ගියපු අය අපිට කිව්වා. ඉතින් කඳු මුදුනේ තිබ්බ දේවල් බලාගෙන අපි ආයෙම පල්ලහැට එන්න පටන් ගත්තා. එතකොට මිහිදුම අඩු වෙලා තිබ්බ හින්දා අපිට නුවරඑළිය ටවුන් එක හරිම ලස්සනට පෙනුණා මේ විදිහට.
ඊට පස්සේ අපි ක්‍රිකටි ලේක් එකට ගිහිල්ලා ටික වෙලාවක් ඉඳලා ලන්ච් එකත් අරගෙන හවස් වරුවේ ආයෙ ගෙදර එන්න පිටත් වුණා. ඉතින් දැනට ගිහින් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා, කමෙන්ට් කරලා මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. දැනට ගිහින් එන්නම්. බයි.